ගයිස් මේ දවස්වල මාරම රස්නයක් තියෙන එළියේ. බල්ලොන්ට විතරක් නෙමෙයි අපටත් පාර යන්න හරිම අමාරුයි. ඉතින් ගයිස් ඕක ලොකු ප්‍රශ්නයක් කියලා ඔළුවේ දාගන්න එදන්නවද? බල්ලෙක්ට යාගේ ජීවිතේ නැති වෙන්න උනත් පුළුවන් හීට් ස්ට්‍රෝක් එකක් හැදුනොත්. බල්ලෝ සාමාන්‍යයෙන් දාඩිය පිට කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ රස්නේ වුණාම අපි වගේ දාඩිය යන්නේ නැහැ. ඒගොල්ලෝ කෙලවලින් තමයි ඒක ඉවත් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට ටක් ගාලා කූල් වෙන්න බෑනේ. ඒගොල්ලෝගේ ඇඟ කූල් කරගන්න බැරි නම් ඒක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට හීට් ස්ට්‍රෝක් එකක් හැදෙන්න පුළුවන්. ටෙම්පරේචර් 40ට වඩා උඩ ගියොත් එයාගේ ජීවිතේ නැති වෙන්න උනත් පුළුවන්. ඉතින් අපි ඒකට මොනවද කරන්න ඕනි කියලා බලමු. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ළමයි ඉන්න තැන. ගොඩක් රස්නේ වදින තැනද, හුලං එන තැනද, නැත්නම් ෂේඩ් එකක් තියෙනවද? සමහරක් කට්ටිය ඒගොල්ලෝගේ බල්ලම දාලා තියෙන්නේ ගිනි කාස්ට් අවුවේ. දැන් ඔය හිතන්නකොට අපිට රස්නේ වුණාම අපි ගිහලා ෆෑන් එකක් ඔන් කරයි. නැත්නම් AC එකක් දායි. එළි ඉන්නවනම් කඩයක් යටට වෙලා ඉඳි. කුඩයක් අරන් යයි. ඒ වගේ දේවල් ඔයාලට සුරතලාට කරන්න බෑ. ඒක නිසා අපි බලලා අපි හිතලා ඒගොල්ලෝට ඒ වගේ තැනක් හදලා දෙන්න ඕනේ. ඒගොල්ලෝට ඉන්න පුළුවන් තැන. නැත්නම් අපි කූඩු කරලා රස්නේ තිබ්බොත් ඒගොල්ලෝගේ ජීවිතේට මොන හරි වෙන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලෝ ගැන වැඩිපුර හිතලා බලන්න ඕනේ. සාමාන්‍ය බල්ලෙක්ට හීට් ස්ට්‍රෝක් එකක් හැදුනොත් මොනවද කරන්න ඕනේ? එයාට හිමීට වතුර ටිකක් ගහන්න. ගොඩාක් සීතල වතුර නෙමෙයි අයිස් එහෙම තියන්න යන්න එපා. එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පොඩ්ඩක් ෆෑන් එකක් ඉස්සරහා හරි හුලංගෙන් වදින තැනක තියන්න. අනිත් එක තමයි වතුර චුට්ට චුට්ට දෙන්න. එකපාරේ ඒගොල්ලන්ට බොන්න දෙන්න එපා. ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි සාමාන්‍ය කරන වැරදි වැඩ අපි පොඩ්ඩක් කතා කරමුකෝ. අපි කොහේ හරි යද්දි බල්ලෙක් වරන් යද්දි කියමු කඩේකට යනවා කියලා අපි බව්වව දාලා යනවා කාර් එකේ. ගොඩාක් රස්නේ. ඔය වෙලාවට යාට හීට් ස්ට්‍රෝක් එකක් හැදෙන්න පුළුවන්. නැත්තම් වොක්ස් එහෙම යද්දි ගොඩාක් රස්නේ වෙලාවට එළියට යන්න එපා. එක්ක උදේ පාන්දර යන්න නැත්තම් හවස යන්න. හැම වෙලාවම ඔයාගේ බව්ව ළඟ වතුර ටිකක් තියලා තියන්න. ඒක විතරක් නෙමෙයි ෂේඩ් එකක් තියනවද කියලා පොඩ්ඩක් බලන්න. පුළුවන් නම් මැට් එකක් වගේ නැත්තම් ওই තියනවා කූල් මැට්ස් කියලා. අන්න ඒ වගේ දෙයක් ඔයාගේ බව්වට නිදා ගන්න තියන්න. අපි කොහොමද දැනගන්නේ බල්ලෙක්ට අමාරුයි කියලා? ගොඩක් පෑන්ට් කරනවා නම්, හති අරිනවා නම් ඒ වෙලාවට සමහරක් වෙලාවට යාට රස්නේ වැඩි ඇති. යාගේ ගම්සෙම ගොඩක් පේන් වෙන එක නැත්නම් ගොඩක් රතු වෙන එක. ඒ විතරක් නෙමෙයි ගොඩක් කෙල හැලෙන එක. සමහරක් වෙලාවට ලූස් මෝෂන් හරි වමන යන එක. නැත්නම් එක පාටම මෙයාට නිකන් සිය නැති වැටෙන එක. ඔන්න ගයිස් ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තව කට්ටියටත් වැදගත් වෙයි. ඉතින් ඔගොල්ලෝගේ සුරතලා ගැන වැඩි හිතලා මොන හරි එකක් කරද්දි ඒගොල්ලෝ ගැනත් හිතලා වැඩ කරන්න. එහෙනම් අපි ගියා. බයි.